හෙලෝ ආයිබෝවන්. ඉතින් කොහොමද? ඔන්න මේක අහම්බෙන් දකින ඔයාට මම යුනිවර්ස් මෙසේජ් එකක් අරන් ආවා. ඉතින් ඔයාට ඔයාගෙන් විස්තර දැනගන්න ඕන නම් පර්සනල් ටැරෝ රීඩින් එකට මාව WhatsApp හරහා සම්බන්ධ කරගන්න පුළුවන්. මගේ නම්බර් එක තියෙනවා TikTok, Facebook සහ YouTube bio එකේ. ඔයා මොකක් හරි අලුත් ආරම්භයක්, ඒ කියන්නේ ඔයා අලුත් වැඩක් කරන්න හදනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්නේ නැහැ. ඒ කියන්නේ මේක කළොත් ඔයාට මොන වගේ රිසල්ට් එකක් ඉස්සරහට එවිද? ඔයා කරන්න යන දේ සාර්ථක වෙයිද? ඔයා මේ ගන්න පියවර මේක හරි දෙයක්ද? ඔයා යන්නේ හරි මාර්ගෙද කියන ගැටලුව ඔයාට මේ වෙලාවේ හිතට ඇවිල්ලා ඇති. ඒක ඔයාට හිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයා මේ දේ ක්‍රියාත්මක කරන්නේ මේ අලුත් ආරම්භය අලුත් වැඩේ පටන් ගන්න යන්නේ නොදැනුවත්වම නම්, එහෙම නැත්නම් ඔයා ඉදිරියට ලැබෙන රිසල්ට් එක දන්නේ නැතුව නම් ඇත්තටම ඔයා කිසිසේත්ම බය වෙන්න ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයා කරන්න යන වැඩේ හරියටම සිද්ධ වෙනවා. ඒ කියන්නේ සාර්ථක වෙනවා කියලා තමයි යුනිවර්ස් එකෙන් කියන්නේ. ඒ වගේම යුනිවර්ස් එක කියනවා මේ හැම දෙයකදීම ඔයාගේ සහජ බුද්ධිය, ඒ කියන්නේ සිහි කල්පනාවේ හොඳට හිතලා බලලා කටයුතු කරන්න, තීරණ ගන්න, හැමදේම සාර්ථක කරගන්න එතකොට පුළුවන් කියලා තමයි කියන්නේ. ඒත් එක්කම ඔයාගේ ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. ඒ කියන්නේ ඔයාට ඉවසීම මදිකමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඉවසීමෙන් බලාගෙන ඉන්නත් ඕනේ. ඔයා ගොඩක් කාලයක් ඉඳන් බලාගෙන ඉන්න මැති ඔයාගේ ජීවිතේ අලුත් දෙයක් ආරම්භ කරන්න. ඒ වගේම තමයි අලුත් වෙනසක් වෙනවා නම් හොඳයි කියලා. ඒ වගේම අලුත් වෙනසකට යන්නත් ඔයා ලොකු කැමැත්තක් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ඒ වගේම ඔයා අලුතෙන් කරන්න යන වැඩේ, එහෙම නැත්නම් ඔයා අලුතෙන් ආරම්භ කරන්න යන පියවර ඔයා කාත් එක්ක හරි කරන දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තොත් ඔයා හවුල්කාරීත්වයකින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් එක්ක, එහෙම නැත්නම් ගෲප් එකක් එක්ක වෙන්න පුළුවන් ඔයා මේ දේ කරන්නේ. ඒ කොහොම කරත් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම සාර්ථකත්වය ළඟා කරගන්නත් පුළුවන්. ඒත් එක්කම ඔයාගේ වටේ පිටේ ඉන්න කට්ටිය ඔයාගේ අදහස් වලට ගරු කරලා ඔයාගේ අදහස් වලට එකග වෙනවා කියලාත් පෙන්නනවා. ඔයාට ආදරයක් තියෙන කෙනෙක් නම්, ඒ කියන්නේ ඔයාට රිලේෂන්ෂිප් එකක් තියෙන කෙනෙක් නම් ඔන්න ඔයාගේ ආදර සම්බන්ධතාවය වෙනදට වැඩිය ගොඩ නැගෙනවා කියලා පෙන්නනවා. ආදර සම්බන්ධතාවයේ ප්‍රශ්න මොන හරි තිබ්බනම් ඒ දේවල් හොඳින් විසදෙනවා. ඒ වගේම නෝ කන්ටැක්ට් පීරියඩ් එකක ඉන්නවනේ. ඒ කියන්නේ ඔයා ආදරය කරන කෙනා ඔයත් එක්ක මේ දවස්වල තරහ වෙලා නම්, කතා නොකර ඉන්නවා නම් ඔන්න ඒ ගැටලු, ඒ ප්‍රශ්න බාධක ඔක්කොම විසදිලා එයා නැවතත් ඔයාට කතා කරනවා කියලා පෙන්නනවා. ඒ වගේම ඔයා ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම්, ඒ කියන්නේ සිංගල් පීරියඩ් එකක ඉන්නවා නම් ඔයාට අලුත් ආදර කතාවක් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා හොයන විදිහේ, එහෙම නැත්නම් ඔයාට ගොඩාක් ආදරය කරන කෙනෙක් ඔයාට රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න ලැබෙනවා. ඔයත් එක්ක ආදර සම්බන්ධතාවයකට එකතු වෙනවා. වෙනදට වැඩිය ඔයාගේ අදහස් සමබර වෙනවා. ඒ කියන්නේ ඔයාගේ එදිනෙදා කටයුතුත් එක්ක අනිත් හැමදේම සමබරතාවයකින් යුතුව තමයි ඔයා වැඩ කටයුතු කරන්නේ. ඔයාට වෙනදට අනිත් අයත් එක්ක, ඒ කියන්නේ එයාලගේ පොඩි දෙයටත් ඔයාට තරහ යනවා නම්, සාමාන්‍යයෙන් ඔයාට අනිත් අයව ටිකක් රුස්සන්න නැතුව තිබුණා නම්, අනිත් අයව ටිකක් අල්ලන්නේ නැතුව තිබුණා නම් ඔන්න ඒ දේවල් සමබර වෙලා ඔයාට ඒ දේවල් ස්ට්‍රෙස් එකකින් තොරව හැමදේම ඕනම කෙනෙක් එක්ක ආශ්‍රය කරලා ඔයාගේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වටේ පිටේ ඉන්න කට්ටිය ඔයාගේ අදහස් වලට ගරු කරනවා වගේම ඔයත් ඒගොල්ලන්ගේ අදහස් වලට ගරු කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔයා අනිත් අයව අවබෝධ කරගන්නවා. ඒ කට්ටියත් ඔයාව අවබෝධ කරගන්නවා. ඒ වගේම ඔයා මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න හිටියානම්, එහෙම නැත්නම් ඔයා ව්‍යාපාරික අදහසක් මොන හරි ඔයාගේ හිතේ තිබුණා නම් ඔන්න ඒ දේවල් ඔයාට සාර්ථක කරගන්න ලැබෙනවා. ඒ වගේම ඔයාගේ වැඩ කටයුතු වලට කාගේ හරි යාළුවෙක්ගෙන්, එහෙම නැත්නම් කාගෙන්ම හරි ඔයාට උදව් ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාරික කටයුත්තට ඔයාට ස්පොන්සර් කෙනෙක්, එහෙම නැත්නම් මොනවාම හරි මූල්‍යමය පැත්තෙන් හරි උදව්වක් ඔයා බලාපොරොත්තු වුණා නම් හවුල්කාරීත්වයකින් ඔයාට ඒ දේවල් ඉෂ්ට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
ඒ වගේම ඔයා දැන් කරන්න යන අලුත් වැඩේ ගැන හරි එහෙම නැත්නම් ඔයාගේ පෞල් ජීවිතේ රැකියාව වෙන්න පුළුවන් අධ්‍යාපනය වෙන්න පුළුවන් ඒ ඕනෙම කටයුත්තකදී ඔයා මේ දවස්වල ඉන්නේ 50-50 ඒ කියන්නේ මේක සාර්ථක වුණත් එකයි නැතත් එකයි වගේ සිටුේෂන් එක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ටිකක් මධ්‍යස්ථභාවයක ඉන්නවා කියලා තමයි පෙන්වන්නේ. එහෙමත් නැත්නම් ඔයා ටිකක් දෙගිඩියාවෙන් ඉන්නවා වෙන්නත් පුළුවන්. මේක හරියයිද මේක වැරදෙයිද නැත්නම් මොකද්ද වෙන්නේ මට ආපහු මොකක් හරි ප්‍රශ්නයක් ඒවිද බාධකයක් ඒවිද වගේ සිටුේෂන් එකක් තියනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් යුනිවර්ස් එක අදහස් කරන්නේ ඔයා ඕනම කටයුත්තක් කරන්න කලින් හොඳින් හිතලා බලලා ඒ කියන්නේ පනින්න පෙර සිතා බලනවා වගේ හොඳින් හිතලා බලලා හොඳට හොයලා බලලා සිහි බුද්ධියෙන් සිහි කල්පනාවෙන් ඔයා හොඳට හිතලා බලලා වැඩ කරන්න ඕනේ කියන එක. ඔයා වෙනදට තනි වෙලා වගේ නම් හිටියේ ඔයාගේ වැඩ කටයුතු වලට කවුරුත් සපෝට් එකක් කවුරුත් ඔයාලඟින් හිටියේ නැත්නම් ඔන්න මේ කාලවකවානුවේදී ඔයාට කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පිරිසකගෙන් වෙන්න පුළුවන් ඔයාට සහයෝගය ලැබෙනවා. ඉතින් යුනිවර්ස් එකෙන් ඔයාට ඇඩ්වයිස් කරනවා ඔයා වැඩ කටයුතු ටික නිර්භීතව රිස්ක් එකක් අරගෙන හරි ඔයා අනිවාර්යයෙන්ම කරන්න. මොකද මේ දේවල් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා කියන එක තමයි යුනිවර්ස් එක කියන්නේ. ඒත් එක්කම ඔයාගේ වැඩ කටයුතු වලට සහයෝගය දෙන්න එන කට්ටියත් එක්ක ඔයත් සහයෝගයෙන් වැඩ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔයාගේ හවුල්කරුවන් එහෙම නැත්නම් ඔයාගේ මිතුරන් ඔයාගේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ රිලේෂන්ෂිප් එකේ පාර්ට්නර් පවුලේ අය නෑදෑයෝ කවුරුම හරි ඔයාට උදව් කරන්න හරි එන අයත් එක්ක ඔයා විවෘතව අදහස් උවමාරු කරගන්නත් ඕනේ. ඉතින් ආයම යුනිවර්ස් එක කියන්නේ ඉවසීමෙන් වැඩ කටයුතු ටික සමබරව කරගන්න කියලා. ඉතින් තීරණ ගන්න කලින් හොඳට හිතලා බලලා ඒ වගේම හැඟීම් වලට වහල් වෙන්නේ නැතුව හොඳට මොලෙන් මනසින් හිතලා බලලා තීරණ අරගෙන වැඩ කටයුතු ටික කරගන්න කියලා තමයි. අනිවාර්යයෙන්ම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙනවා. ඔයාට හොඳ කාලයක් ඉදිරියේදී ලැබෙන්න නියමිතව තියෙනවා. ඉතින් මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ප්‍රශ්න බාධක හැමදේම විසදිලා ඔයාට දීප්තිමත් අනාගතයක් උදා වෙන්න කියලා. ඉතින් මේ රීඩින් එකත් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. තව තවලු ටැරෝ රීඩින්ස් බලන්න ඕන නම් මාව ෆලෝ කරලා තියාගන්න. මගේ YouTube එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ආයෙම රීඩින් එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.